හලෝ පේසොන්ඩි ඉතින් අපි අද බේ කරන්න යන්නේ සොම්බි ගේම් එකක්. ඉතින් මම මේ ගේම් එකේ කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒකත් ඔයගොල්ලෝ වල නැති කියන්න මගේ channel එකේ තියෙනවා ගිහලා බලන්න. ඉතින් අපි මේකත් ප්ලේ කරමු. මේකත් තියමු මචං මේවත් ප්ලේ කරලා බලමු. ඉතින් කලින් ගේම් වීඩියෝ එක සුබියක් ඒකත් බලන්න අනිවාර්යෙන්ම. ඉතින් දැන් මම කලින් නියම මතක් කරලා වැඩ නැහැ නේ මේක ප්ලේ කරන්න. එමෙතන තව පත සොම්බි එන්නම් කොහොමද උඹලට මට ඕන මතක් කරලා බලන්න. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ නිතර නිතර බලන්න ඕන මගේ channel එක subscribe කරලා බෙල් notification එක තොල්ලලා තියාගන්න. කොහෙද බං ඒ කියන්නේ තුන්ටි තියෙන කොඳු වැට්ටේ නේ බං. තුන්ටි itu කොහෙද මන්ද රෝඩු මොකද මන් දෙවනවා කියහන් බලුවට හොඳ. ලේ ගුලිය වෙනවා බං. ලේ සොම්බියා මට ඔබ ගුලිය වන්න බලලා. ඉතින් බත් කපන් අක්කි ගුලි. එකෙක් දෙන්නේ නෙමෙයි. කලින් පේ කරපේ නිසා ලේසි දැන් මම ලෙවල් ගහගෙන ගිහින් තියෙන හින්දා ගේම් එක චුට්ටක් අමාරු පේනවනේ. අමාරු කියලා මම ගේම් එකකට ඉන්නේ. අඩෝ මේ බල්ලෙක් ඉඳගෙන කනවා කියහන්කෝ. බලහන් ඌ මෙරිච්ච විදිහ. යකෝ සාතර කලකිරුණා. යන්කෝ අපි ඊළඟ රවුන්ඩ් එකකට රවුන්ඩ් 2 තමයි. කොබං මොකක්ද වෙන්නේ? රුපියල් 7200ක රුපියල් නෙමෙයි සෝරි 7200ක මුදලක් ජයග්‍රහණය කරනවා. ජයග්‍රහණය කර යන්කොපි මං කලින් ගේම් පීරියඩ් එකක් තිබ්බ මචං විනාඩි 5යි තප්පර 20 ගාණක්. ඉතින් මම මේකක් තියන්නේ මචං විනාඩි 65 කට කලින් එකේ තොම මචං මං කිව්වේ 10 15 විනාඩි 10 විනාඩි 10 නෙමෙයි සෝරි විනාඩි 5 10 අතර තියෙනවා ඒක. හැබැයි මචං විනාඩි 5යි තිබ්බේ. මේකක් තියන්නේ විස්තර මම කලින් කිව්වේ 10 15ක් අතර නෑ නේ සෝරි විනාඩි 5 10 අතර හොඳ. දැන් හොඳ වැරදිනවා. දැන් මාව මරන්න අනිත් පැත්තෙන් සොම්බිනක් දැන් එපා. මැරි හැම්බම්. මේ මොකද මේ ඩ්‍රැකියුල වගේ ඉතර. අඩෝගේ කකුලේ කෑලි ගලවිලා වෙන්න බා. පව් පොරමුණ දුක තමයි. අඩෝ මෙහෙනුත් වෙනවා කියහන්කෝ. මේ මුත් මම ඩ්‍රැකියුල වගේ කිව්වේ. අර ඉන්නේ මචං වැම්පයර්. මේ මෙන්න මචං පිරිසක්වල ජීවෙක් වගේ මෙන්නම. පිරිසක්වල ජීවිත මු සොම්බිද සොම්බි තමයි. පිරිසක්වල ජීවියෝ නෙමෙයි සොම්බි. ඕහෝ. ඉතින් මං කලින් මතක් කරා වගේ වීඩියෝ එකට අරච්චක් දාන්න. අඩෝ මේ මචං පත සොම්බි කු මචං වැඩ යන්නද කොහෙද බෑග් එකකුත් තියලා ගිහින්. අඩෝ අරු එතනින් ගියා. මගේ සද්දේ ටිකම මචං ඌ ආවා. කහ පාටේ ඌ මොකෝ බං ඉන්නේ. මගේ කඩමද කොහෙද මචං කොළ පාටේ කියලා අඩෝ මිටින් වල දෙනවා ගියාන්කෝ. ඒ ඌව නරක වැඩ. ඩෝඩිය දෙන්නම් හෙව් මරලා ඉවරයි. වෙන මචං පිටසක් වල ජීවියෝගේ උන් ටික. කොලක් කල් පට කාලා තියාගෙන මචං ලව් කරගෙන ඉන්න හොඳ. අඩෝ යා ඉවරයි. මුන්ද මම පොඩක් අමාරු කාර්යය උඩ. ඉවරයි. මගේ හෙල් ටික පෙන්නන්නේ කොහෙද බං? අඩෝ හෙල් ටික භාගය බන්තින්. කරන්නේ දින්නනේ. කොහොම තමයි? මේකේ එපිසෝඩ් 2 එකක් 2 නෙමෙයි 3 එකක් දෙන්න. එකක් බලන්න. මේකනේ 2 එක. මට වැරදුනා. දැන් ඉන්න මචං පොඩි ගෑනු සොම්බි. ඒකෙත් කහ පාට ඒප්‍රෝම් එකක්ද කොහෙද දාගෙන ඉන්නේ. මං හිතන්නේ මචං බේකරිය වැඩ ගන්න එකේ නැත්තම් කොහරි වැඩ කරලා මචං කන්න දාගෙන තින්නේ ඒප්‍රෝම් එක. පොඩ්ඩක් වෙනද කොහෙද මං දාගෙන තින්නේ නන්න රූම තමයි මචං අර බෑග් එකක් එල්ලන් ඉන්නේ. මහා මෝඩ් සොම්බි බං. උඹ වගේ මෝඩ් සොම්බි. ඉඳා කාපෝගේ බිලක් ගලවිලා ගියා. අන්න බලහන් උන්ගේ වෙච්ච දේ උඩු පට්ටන්නේ. බලහන් වැඩිච්ච විදිහ. අරෝරෝ බල්ලෙක් මාව කයිද? කොම්පොර පොරාතු ගහන් උනාව. නැවම මලා මේ ඉන්නේ ඒප්‍රෝම් එකක් දාගෙන ආපු සොම්බි ගෑනු වෙයි ඉස්සරහ. සොම්බි ගෑනු මචං මොකක්ද දාගෙන ආව මගෙන් කනවා සොම්බි ගෑනු ගන්න මේ සොම්බි පීදීමි ගෑනු බල්ලෝ. ඔකොල දැක්කම ඉතින් උන්ට වෙන දේ බෙලි කරවල යන්නේ ආයි. ඒකක් දින්න.
මේක ඉතින් ඕෆ්ලයින් පේ ගන්න පුළුවන් ගේම් එකක් නේ. ඉතින් මචං මාත් මේක පේ ගන්න නැතනම් ඕෆ්ලයින් මම ඕෆ්ලයින් විතර මේක පේ ගන්න මචං සිම් එකකුත් නැතුව. කොහොමද ඇයි සිම් එක නැතුව පේ ගන්න පුළුවන් ගේම් තියෙනවද? තියෙන්නේ මචං මේ තියෙන්නේ. මං කලින් වීඩියෝ එකේ thumbnail එකට දැම්මේ මෙන්න මුගේ ෆොටෝ එකක් බා. බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා අරගෙන. ලස්සනයි නේ. උගේ බඩෙන් ඇහක් තියෙනවා බා. අත් දෙකේ මොනවද මන්ද තියෙන්නේ? කටේ උඩ කට කලියාවක් දාලාද? ඌ නිකන් හරක්ට සොම්බි හැදිලා වගේ බා. බලහන් කොළ පාටයි නේද කියලා. බෑරෝකේ තියෙන මහල් ඉල්ලිල්ලගේ මොකද තමයි සොම්බිලා. ඒක උදේ අම්මට හුඩු. උන්නක නෑ ප්‍රශ්නේ. ඒක උද බං එයා. පියාගේ හර්ට් එක බස්සෙන් ආසගෙන යම්. උඹට ගල්වලින් ගහනවා. මොන කල්ද මල්ලි අපිත් එක්ක විතර වඩා ගල්වලින් ගහන්නේ උන් අපිත් එක්ක ආවා. අපිත් එක්ක ආවේ නෑ මචං. ගහන්න ආවා. අඩෝඩුයි කලින් ගහනවා වෙතිනෝ. චස්. මං බාද කුඩු කරලා මරන. හල්කාරය සොම්බි හල්. උමචං හල්ට සොම්බිද තමයි බලන්න කලිද මූ. හල්ක් නෙමෙයි බං අර ඇමේසන් ස්පයිඩර්මෑන් කතාවේ ඉන්නේ මොකද මන් දෙකේ හල්ක් එක්ක යුද්ධ කරන්නේ. අන්න ඒ වගේ නෑ බං ඇමේසන් ස්පයිඩර්මෑන් කතාවේ නෙමෙයි අර හල්ක් 1 එකද 2 එකද කොහෙද ඒ හල්ක් එක්ක යුද්ධ කරන එක වගේ. අඩු මේ තව සොම්බිලා ඉන්නවා බං. ඒක බලුවෙට හරි. ඒක බලුවෙට මල්ලි. මං වාට තනියම වෙඩි දිනවා. මොන මෙතන තව ගාඩ් එක අරන් ඉන්න මට වෙඩි දිනවා බලුවෙට හරි. අන්නරුගේ අර කීලෝගේ මේ වෙඩි දීපම ඌව මරන්න පුළුවන් ඇතිව. මගේ හෙල්ට් එක නම් මචං බහැලා තින්නේ. ලොන්ත තමයි ලොන්ත බෝල් වෙන්නේ. අන්නරු යත්තලට වෙඩි දීපම මරන්න පුළුවන් ඇති. ඒකයි පෙන්නේ. නරු බඩර වෙඩි දෙන්න බෑ. ගේ හකුඩු වෙලන්නේ. අඩෝ. මගේ නෙමෙයි මං හිතපු දේ හරියවෝ. එතනට තිබ්බ විතරයි ඌ. අවසන් ගමන් ගියා. ඉතින් මාත් වීඩියෝ එක නවත්තන්න කියලා බැලුවා. ඉතින් මගෙන් ඉන්න ලයික් එක දාලා channel එක subscribe කරන්න ඉතින් goodbye.